කට්ටියට ඇහෙනවද මම කියන දේ? කට්ටිය ඉන්නේ 4 දෙනා ඉන්නේ. මේ මට මේ උඹේ නම් ටික දාන්න හැමතිස්සෙම මේ ජොයින් වෙනකොට කවුද ඉන්නේ කියලා මට බලා ගන්න ඕනේ. ඒගොල්ලෝ තියෙන්නේ වෙන වෙන ෆෝන් වල ඒවනේ තියෙන්නේ. එහෙම නැතුව උඹලා නම රීනේම් කරගන්නවා නම් වඩා හොඳයි. හැමතිස්සෙම එනකොට එහෙම එන්න දැන් ඉන්න එතන ලක්මාලි ඉන්නවා. අංක දාගෙන ආවත් කවන්න එතන අංක හැරලා කරනවා. සමහර අය නම් නෑ අපි ගාව. ඇහෙනවද මං කියන දේ ඉන්න අයට? ඇහෙනවද? කවුරුත් නැද්ද? ආ? කවුරුත් නැද්ද? නැතුව මං කතා කරලා වැඩක් නෑ නේද? දැන් මේ රෙකෝඩින් උඩ යන සෙට් එකක් ඉන්නේ මට පේන්නේ. නේද? රෙකෝඩින් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මතක තියාගන්න ප්‍රැක්ටිකලි කතා කරොත් තමයි මේක හරියන්නේ. නේ? කතා කරාම තමයි මේ වැඩේ කිරිලා යන්නේ. ඉතින් අද මම ඔයගොල්ලන්ට විශේෂ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේ තියෙනවනේ මේ වගන්ති මතක තියෙන්න ඕනේ උත්තර ලියද්දී පර්ෆෙක්ට් උත්තරයක් දෙන්න. හරිද? එතකොට නිවැරදිව සම්පූර්ණ උත්තරයක් ලබා දීමට වගන්ති පිළිබඳ අවබෝධය මූලිකව වැදගත් වෙනවා. ඒ නිසා අද මම මූලිකව අද දවසේ අ, අපේ පනතේ පළවෙනි කොටස සංශෝධිත පනතේ පළවෙනි කොටසත් එක්ක ඒ මතක තබා ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීමක් කරන්න බලන්නේ. ඒ පාඩම් කතා කරන අතරතුර අපිට ඒක ඉස්සරහට යන්න පුළුවන්. ඒතර මම ඔයාලට අ, කියන්න ඕනේ පළවෙනි දේ තමයි මේ වගන්ති කටපාඩම් කරන්න කලින් ඒ වගන්ති අදාළ වෙන්නේ කුමන කාරණයටද කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් 19 වගන්තිය තියෙන්නේ මොකකටද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි දන්න ඒවා දෙක වගන් තියෙන්නේ මොකටද? තුන වගන් තියෙන්නේ මොකටද? හතර වගන් තියෙන්නේ මොකටද? පහ වගන් තියෙන්නේ මොකටද? හය වගන් තියන්නේ නැහැ. එතකොට හත වගන් තියෙන්නේ මොකටද? හත වගන්තියේ සංශෝධනත් එක්ක වගන්ති උපවගන්ති දක්වලා තියෙනවා. ඒවා මොනවද? ඊට පස්සේ අටවෙනි වගන්තිය කුමක් සඳහාද? ඔහොම කියලා ඇහුවොත් අපිට මතක තිබුණොත් ලියන්න ලේසි. පනතේ කොටස් ඊටාම පහසුවෙන්. මොකද හේතුව හැමතිස්සෙම ප්‍රශ්නේදී අහන්නේ පනත සම්බන්ධ කරගෙන පනතට අදාළව උත්තර දෙන්න කියලා. දැන් විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ෆෝමැට් එක අපි හරියටම දන්නේ නැහැ. හරි? එතකොට අපිට MCQ ආවොත් මොකකට හරි ගහලා ඉන්න පුළුවන් නේ. හැබැයි යම් ව්‍යවගත ප්‍රශ්නත් ආවොත් කෙටි පිළිතුර හරි දෙන්න. එහෙම නැත්නම් වාක්‍යයකින් දෙකකින් හරි උත්තර දෙන්න. අන්න ඒ වෙලාවට අපිට කොහොමටවත් මේක මතක තියාගන්න ඕනේ. ඉතින් කොහොමවත් අර කෙටි ප්‍රශ්න ආවත් කුමන වගන්තියද කියලා දාන කරන්න කියන්නත් පුළුවන්. ඒ නිසා මේක ඊටාම හොඳින් ධාරණය කරගෙන හිටුනොත් තමයි ඔයාලට පුළුවන් වෙන්නේ කම්ප්ලීට් උත්තරයක් දෙන්න. එහෙම කම්ප්ලීට් නැති වුණොත් ලැබෙන්න තියෙන උපරිම ලකුණු ප්‍රමාණය හම්බෙන්නේ නැති නිසා පනතේ වගන්ති නිසියාකාරව සිහි කැඳවාගෙන තිබීම ඊටාම වැදගත්. ඒ නිසා අපි පාඩම් කරනකොට ගොඩක් වෙලාවට අපි පිළිවෙලකට පාඩම් කරන්නේ සමහරවිට අපි හිතෙන තැන් වලින් පාඩම් කරගෙන යනවා.
කමනේ කොහොම හරි කියවෙන එක හොඳයි. නමුත් ඒ වුණාට අර નિયમિත කාරණා පිළිබඳ අවබෝධයෙන් කියවුවොත් ඉක්මනින් සහ හොඳින් ධාරණය කරගෙන ප්‍රශ්න පත්‍ර වල එන ගැටලුත් හඳුනා ගන්න ලේසි වෙනවා සහ ඒවට අදාළ කරන වගන්ති කියන්නත් පුළුවන්. මම මේකෙදි කියන්නේ මුලින්ම උපවගන්ති සියල්ලම කටපාඩම් කරගන්න මෙන්න මෙහෙමයි කියලා නෙමෙයි. ප්‍රධාන වශයෙන් ඒ වගන්තියෙන් අ, බලාපොරොත්තු වෙලා තියෙන කුමන විදිහේ විධිවිධාන සලසන්නද කියන එක තමයි අපි අවබෝධය තියෙන්නේ. ඒකට පහසුම ක්‍රමය මම ඔයගොල්ලන්ට මුලිනුත් කිව්වා. මේ සයිඩ් නෝට්ස් ඒ කියන්නේ පාර්ශ්ව සටහන පැති සටහන් තියෙනවා. ඒ සටහන් වල සම්බන්ධ කරුණු ටික හොඳට නිරීක්ෂණය කරොත් අපිට ඒක මතක තබා ගැනීම පහසුයි. දැන් අපි නඩුවකදී නීතිමය අර්ථ ගැන්වීමකදී ඒ පැතිසටහන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පැතිසටහන් ප්‍රමාණවත් වෙන්නේ අපිට යම් සිද්ධියක් සිදුවීමක් හෝ විෂය කරුණක් සම්බන්ධයෙන් සිහි කැඳවා ගන්න මූලික සුචියක් සලසනවා. ඒ කියන්නේ මඟ පෙන්වීමක් දෙනවා. ඒ නිසා ඒක හොඳින් මතක තියාගත්තොත් අපිට පුළුවන් විභාගෙදී හොඳ පිළිතුරකට යන්න. ඒ නිසා මම මේ අද සූදානම් වෙන්නේ පළවෙනි අ, වගන්ති. ඒ කියන්නේ පළවෙනි කොටසේ වගන්ති. ඒතර අපිට පළවෙනි කොටස විදිහට ගත්තාම 2011 අංක 46 දරණ සංශෝධන පනතේ තියෙන කොටසකුයි ඒ වගේම 2000 පනතේ කොටසකුයි තියෙනවා සංශෝධන ටික අත්හැරලා අපි ඒ ටික බලමු. ඒ අතරතුර මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. මම ඉක්මනින් මේ කොටස කරනවා. තව සාකච්ඡා කරන්න ඉදිරියට යන්න ඕන නිසා අපි මුල ඉඳන්ම පටන් ගන්නවා. නමුත් ඔයගොල්ලොන්ගේ සක්‍රීය දායකත්වයේ දෙන්න අඩුම ගානේ මැසේජ් එකකින් දාන්න. එතකොට ඔයාලට මතක් වෙනවා මේක මං කරා කියලා. හරිද? හරි පිළිතුරද නැද්ද කියන එක නෙමෙයි. හරි. දැනටත් මේක දන්න අය ඉන්න පුළුවන්. දන්න අයට පුළුවන් වහම පිළිතුරු දෙන්න. ගැටලුවක් නැහැ. හරි. එහෙමනම් අපි යමු පාඩමට. අපි බලමු මෙතන. අ, හොඳයි. 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන සංශෝධන පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ පාර්ශ්ව සටහන් තමයි මේ කතා කරන්නේ. ඇහෙනව මදිද? ඇහෙන්නේ නැද්ද? පොඩ්ඩක් කියන්න බලන්න ඇහෙන්නේ නැති අය ඉන්නවනේ. ඇහෙන්නේ නැති වෙන්න නම් හේතුවක් නැහැ. මොකද දන්නේ හේතුව. නේද? ඔක්කොටම ඇහෙනව මදිද? හරි. ඇහෙනවා කියලා කියන සමහර අය ඔයාලගෙත් ඩිවයිස් චෙක් කරගන්න වැඩි කරගන්න උපරිම මේක දාගන්න. හරි. එතකොට හරි. එතකොට මේ හරි. මෙන්න මේ පාර්ශ්ව සටහන. ඔයගොල්ලෝ දන්නවනේ පාර්ශ්ව සටහනක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඒක ආයි කියන්න දෙයක් නැහැ. පැත්තක තියෙනවනේ අර පනතේ පැත්තකින් දැකලා ඇතිනේ ඔයගොල්ලෝනේ. මේ මම හිතනවා දන්නවා කියලා ඒක. දන්නේ නැති අය ඉන්නද පාර්ශ්ව සටහන කියන්නේ මොකක්ද කියලා? පැති සටහන කිව්වක් කමන්නේ. දන්නව නේද? උත්තර එන්නකෝ අනේ පොඩ්ඩක් කියන්න. ඈ කවුරු හරි උත්තර දෙන්න. දන්නවා නම් දන්නවා කියන්න නැත්නම් දන්නේ නැහැ කියන්න. කවුරුත් උත්තර දෙන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. අන්දගොළු බිහිරි වගේ මේ වැඩේ නම් මට කරන්න බෑ. නෑ. මැසේජ් එකක් දානවා කතා කරන්නෙත් නැහැ. දන්නේ නැහැ. ඒක යන්න එහෙම කියන්නකෝ. නේද? ආයි එහෙනම් මම පෙන්නන්නම් පාර්ශ්ව සටහනක්. හරිද? මොකද ඔක්කොම දන්නවා කියලා කිව්වද සමහර අය දන්නවා ඇති සම නැති අය ඉන්නවා. ඒ නිසා අපි පෙන්නන්නම්. හරි.
මේ තියෙන්නේ හරි. මේ තියෙන්නේ අපේ පනතනේ. පේනවද පනත? මෙහෙමයි දැන් මම දැක්ක ගිසරෙත් අහනකොට පේනවා කියලා මම පේනවා කිව්වට බලනකොට ඒක රන් වෙලා නැහැ. මේ දැන් මේකේ මම මේ සලකුණු කරන කපලා අයින් කරලා එහෙම දාලා තියෙන පනතේ කොටසක්. එතකොට මෙන්න මේවා මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මේ මං රොය රත්තු කොටුවකින් දක්වලා තියෙන්නේ. මේක පේනවද? අඳගොවීන් වගා කරනු ලබන කුඹුරිඩම් අඳගොවින්ගේ වෙතම කිරීමට සැලැස්වීම කියලා මේ තීරණේ කොටසක්. මෙන්න මේකෙන් තමයි කියන්නේ ඒ වගන්තියේ මුඛ්‍ය අදහස් මූලික අදහස. ඒ වගන්තියෙන් මොනවද විධිවිධාන සලස්වලා තියෙන්නේ කුමන කාර්යයක් සඳහාද නැත්නම් කුමන නීතිමය කාර්යයක් සඳහාද කියලා. එතකොට අපි මේක කියවම දන්නවා කුඹුරිඩන් අඳගොවියන්ට විකිණුනවා කිව්ව ගමම්ම අපි ඒකේ අංකේ බැලුවාම පේනවා අංක 2. ඒ කියන්නේ දෙකේ. ඒ කියන්නේ දෙවනි වගන්තියෙන් තමයි අඳගොවීන් වගා කරනු ලබන කුඹුරිඩන් අඳගොවීන්ට වෙත්තම විකිණීමට සැලැස්වීම කියලා තියෙනවා. මෙන්න මේවට තමයි අපි මේ පැති සටහන එහෙම නැත්නම් පාර්ශ්ව සටහනක් විදිහට දක්වන්නේ. එතකොට මේක අපිට වැදගත් වෙන මේවා අපේ තියෙන වගන්ති සියල්ලටම මේවා වෙනම තියෙනවා. එක එක වගන්තියට අදාළව. ඒත් මම ඒ ටික සෙපරේට් කරලා අරගෙන ඔයාලට මේ වෙලාවේ ප්‍රසන්ට් කරනවා. එතකොට ඒකත් එක්ක සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. හරිද? හොඳයි. අපි එහෙමනම් යමු ප්‍රසන්ටේෂන් එකට. හරි. දැන් අපි බලමු පළවෙනි කොටස. ඒ කියන්නේ අ, සංශෝධන පනතේ ඉඳන්ම බලමු. ඕගොල්ලෝ මේක කියවලා තියෙන්න පුළුවන්. එක කොටස කියලා කිව්වහම ඔයගොල්ලෝ දන්නවා සංශෝධන පනතේ එක කොටස කියලා ඇතුල් කරන්නේ සංශෝධන පනතෙන් ආපු කොටස. ඒකත් එක්ක ඉස්සෙල්ලා තිබුණ එක කොටස තිබුණේ වෙන එකක්. ඒ වෙනුවට ප්‍රතියෝජනය වෙනවා සංශෝධන පනතෙන්. මේ පනතේ කාර්ය සඳහා අඳගොවියන් වශයෙන් සලකනු ලැබිය යුතු තැනැත්තන්. මං හිතනවා ඔයගොල්ලෝ උත්තර දීගෙන ගියොත් එහෙම ඔයාලට හොඳට මතක හිටිනවා කියලා. හරිද? තේරෙනවද? එහෙනම් ඔයගොල්ලෝ කියන්න. දැන් මේක දන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. මං පොඩි කාලයක් කතා කරනවා. මේ පනතේ කාර්ය සඳහා අඳගොවියන් වශයෙන් සලකනු යුතු ලැබිය යුතු තැනැත්තන් සඳහන් වෙන්නේ කුමන වගන්තියේද? මං උත්තරේ දෙන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දෙනවා නම් ඒකේ පේනවා ඔයගොල්ලෝ කියවලා කියලා. නේද? මොකේද තියෙන්නේ? 2011 සංශෝධන පනතේ තමයි මේක දැන් අපි පාවිච්චි කරන්නේ. ඒක අපි හැමදාම කතා කරපු එකක් නේ. මේ ගොඩක් කතා කරා මේක ගැන. එතකොට අපි වගන්තිය විදිහට ගන්නෙ මොකද්ද? එක ආ වගන්තිය. එතකොට එක අ වගන්තිය කියන එක මතක තියාගන්න ඕනේ. එක ආ වගන්තියෙන් කියන්නේ අඳගොවියන් වශයෙන් සලකනු ලැබිය යුතු තැනැත්තන්. මේක පාඩම් කරගන්න විභාගයේදී හොඳම ප්‍රතිඵලයක් ගන්න නම් පාඩම් කරගන්න ඕනේ. නිකම්ම ගහලා දැවන්න බෑ. අර EB එක්සෑම් එක වගේ ලකුණු 40ක් විතරක් ඇඩි කියලා හිතන්න බෑ මේකේ. මේකේ උප්පරිමය අපි ගන්නවා.
ඒ උපරිමය ගන්නකොට මෙහෙම කියන්න පුළුවන්. එක වගන්තිය තමයි අන්දගොවියා කියලා තියෙන්නේ. දැන් අහන්නේ අන්දගොවියා කවුද? මොකක්ද ඒකේ තියෙන එකද? හැබැයි මේ sorry. අ, මේකේ අ, අපි මතක තියාගන්න ඕනේ පොඩ්ඩක්. මේකේ උපවගන්ති කීයක්ද තියෙන්නේ? නේද? කීයක් තියෙනවද දෙක වගන්තියේ උපවගන්ති? එකයි. ඒ උපවගන්තියේ අනුවගන්ති දෙකක් තියෙනවා ආ සහ ආ කියලා. හරි? එහෙම නැත්නම් අපි කියන පැරග්‍රාෆ් දෙකක් තියෙනවා ආ සහ ආ කියලා. දැන් මේවා ඔළුවේ තියාගත්තාම මතක් වෙනවා මේ කියන්න ඕන කාරණා ටික බෙදලා වෙන් කළා. උදාහරණයක් ගත්තොත් මේක විතරක් කියන්නේ මේ පාඩම නැවත රිපීට් කරන්න නෙමෙයි. එක උපවගන්ති තියෙන්නේ අඳගොවියා කියන්නේ කවරෙක්ද කියලා. එතකොට ඒකෙදි පළවෙනි මුලින්ම කියනවා එකේ එක කියන කොටසෙදි පටන් ගන්න වගන්තිය කියනවා මොකද්ද? අර ලිඛිත හෝ වාචික ගිවිසුමක් යටතේ 2010 අගෝස්තු 18 දින හෝ ඊට පෙර ආතුව එළඹෙන ලද ගිවිසුමක් යටතේ යම් කුඹුරු විඩම් ප්‍රමාණයක් වගා කළේ නම් එයා අඳගොවියෙක් කියලා. ඒ එක කොටසක්. එතකොට ඒකේ මුලම කියන්නේ මොකද්ද? මුලම කිව්වේ මේ පනතයි අපි දැන් කියන 2011 පනතයි 2000 අගෝස්තු 18 දිනයි අතරතුර කාලය තුලදී කියලා. මුලින්ම කියන්නේ ඒක. දැන් ඒක පනතේ වගන්තිය පටන් ගන්නකොටම කියනවා වර්ෂ 2010 අගෝස්තු 18 දිනෙන් ආරම්භී මේ පනත පැනවීමට පෙර ආතුම වූ දිනෙන් අවසන් වන කාලය තුල කියලා කතාව කියලා තමයි කියන්නේ. කියලා එහි අයන්නේ කියනවා ඔන්න දැන් මතක තියාගත්ත විදිය බලන්නකෝ. වගන්තිය මුලින් කිව්වා. අයන්නේ කියන්නේ මොකද්ද? අර අඳුකවියා කියන්නේ කවුද කියලා පළවෙනි අවස්ථාව 2000 අගෝස්තු 18 දින හෝ ඊට පෙර ආතුව ලිඛිත හෝ වාචික ගිවිසුමකට අනුව යටතේ යම් බිම් ප්‍රමාණයක් වගා කළේ නම් එයා අඳුකවියෙක් වෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි එකේ අන්න ආයන්නේ තමයි කියන්නේ මොකද්ද? ඒ අර මුල කොටස සම්බන්ධ කරන කියන්නේ එක ආවගන්තිය මුලට සම්බන්ධ කරනවා. මොකද්ද? අර කාලය තුලදී යම්කිසි අඳගොවියෙක් මිය යාමට හෝ ස්ථිර අබලතාවට පත්වීමට ප්‍රථම යම් කුඹුරු ප්‍රමාණයක් වගා කළේ නම් ඒ කුඹුරු ප්‍රමාණයෙන් ඔහුගේ එක ඈවගන්ති යටතේ අනුපාතිකයා වන තැනැත්තකු නිරපනු ලැබුවේ නම් මේ පනතේ කාර්ය සඳහා වූ අයද මේ අඳකොවියෙක් බවට පත් වෙනවා කියලා. මම මේ කිව්වේ කටපාඩම් කරපු එකක් නෙමෙයි. අවබෝධ කරගත්ත එකක්. ඒතර ඒකෙදි කියනවා ඒ වගන්තියම කෙලවරට කියනවා හවුලේ හෝ තට්ටු මාරුවට වගා කරන ලද අඳගොවියෙක් සම්බන්ධිනුත් ඒ ස්ථිරෝපිතතාවයට මරණයටපත් වුණොත් එහෙම යාටත් ඒක තියෙනවා කියලා. දැන් ඔය ටික කියන්න නම් අපි මතක තියාගන්න ඕනේ එක ආවගන්තියෙන් තමයි මේ ටික කියන්නේ කියලා. හරි ඒක නිතර කතා කරන ඉඳන් දැන් ටිකක් ෆැමිලියර්. මේ වෙනකොට ඔය විභාග වෙනකොට හොඳට මතක වෙනවා. හරි. පැහැදිලිද? ඔය විදිහට දැන් අනිත් ටිකත් පාඩම් කරන්න ඕනේ. මම මේක මතක් කරගෙන යන්න. එතකොට උගලට පාඩම් කරගන්න ලේසියි. හරි. එක කොටස ඊගාවට අපිට තියෙනවා අන්ධකවියෙකු වශයෙන් සලකනු ලබන තැනැත්තෙකුට කුඹුරු ඉඩම් ප්‍රමාණයක සන්තකය ලබා දිය නොහැකි අවස්ථාවකදී අනුගමනය කළ යුතු කාර්ය පරිපාටිය තියෙන්නේ කොයිකෙද? මොකද්ද වගන්තිය? දැන් අර කිව්වනේ අන්ධකවියෙකු සලකනවා වර්ෂ 2010 අගෝස්තු 18ට ඉස්සෙල්ලා එක්කෙනා ඒ හෝ එදිනට හෝ ඊට කලින් වගා කරපු කෙනෙක්ට දෙන එකයි
ඊට පස්සේ කිව්වනේ එක ඈ වගන්තිය යටතේ අනුප්‍රාප්තික ගුණ කෙනෙක් නිරපණු ලැබුවේ නම් කියලා. ඒතර ආ මොකෙන්ද කියන්නේ? එක අයන්නෙන් තමයි කිව්වේ ඒ අඳ ගොවියා ගැන. එහෙනම් මේක කිව්වේ මොකෙන්ද? එක ආ එක ආ වගන්තිය යටතේ. එක ආ වගන්තිය කියලා මතක් කරගමන් ඔන්න දැන් එතකොට හරි ලේසි. මොකද්ද මේ අපි වන්දි ගෙවන්න යන්න ඒ කතාව මතක් කරගන්න ලේසි. වන්දි ගෙවීම සම්බන්ධයෙන් නේද? ඒතර වන්දියක් ගෙවනවා කියන්නේ ඒතර කොහොම කරත් අවසානයේ වන්දිය දක්වා මේක එනවා. නමුත් මේක මුල් කොටස මතක තියාගත්තාම ඒ වගන්තියට ඉක්මනින්ම ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒක වගන්තියේ උපවගන්ති දෙකකින් දැක්වෙනවා. ඒතර උපවගන්ති දෙකම මතක තියාගන්න වෙනවා. එතකොට තමයි අ, අපිට ප්‍රශ්නෙට උත්තරේ කියන්න ඕනේ. මම මේ උපවගන්ති ගැන මේ වෙලාවේ සාකච්ඡා කරන්න ඕම අපි සාකච්ඡා කළා. නමුත් ඕගොල්ලෝ ආපහු බලනකොට එකපාරටම බලන්න ඕන රයිට්. එක ආ කියන්නේ මොකද්ද? අඳගොවියෙකු විසින් සලකනු ලැබුවත් සන්තකය ලබා දෙන්න බැරි අවස්ථාවකදී කාර්ය පරිපාටිය බලන්න ඕනේ එක ආවගන්ති. මොකද පරත කියවුවත් ටක් ගාලා බලන්න වෙන්නේ එහෙම තමයි. දැන් කොහොමදත් රාජකාරි කරද්දී මේ ඔළුවේ මතක තියාගෙන නෙමෙයි පොත බලන්න ඕනේ. ඉතින් පොත මහේස්තාත්තුරු නඩුකාරයෝ පවා පොත බලනවා. ඉතින් ඒ නිසා ඒකට මේ ඒක අඩුපාඩුවක් නෙමෙයි. හැබැයි විභාගෙදී මේක හොරේ. රයිට්. ඊගාවට අහන කුඹුරු ඉඩම් ප්‍රමාණයක් බඳුගත් තැනැත්තකු එහි අඳගොවියා ලෙස සලකනු නොලැබිය යුතු අවස්ථා සඳහන් වන්නේ කුමන වගන්තියකද? මේක කියවුවද කියලා මං අහන්නේ ඕගොල්ලෝ නෙමෙයි. කියවුවද කියලා හිතන්නකෝ. මම මේක කියවුවද කියලා හිතන්න. හරි. කියවුවනම් මතක වෙන්න ඕනේ. මොන වගන්තියෙන්ද මේක කියන්නේ? හ්ම්? එක ඈ. ඔව්. උත්තරයක් එනවා අපිට එක ඈ කියලා. ඔව්. එක ඈ තමයි වගන්ති ඒකෙදි කියනවනේ නේද? ඒකෙදි මොකද්ද කියන්නේ? නිකන් මේ වෙලාවේ ඔක්කොම නිකන් මතක නැහැ වගේ ඉන්න එපා මොන හරි ඒ කියන්නේ පාඩම් කරනවා වගේ පේන්නේ ඒවා කිව්වොත් එතන සමහර අය ඒවා පාඩම් කරනවා කියලා දන්න අනිත් අය දැනගනී කියලා දන්නේ නැහැ කියන්නේ නැත්තේ නේද? ඈ ඒකේ කියනවා නේද මේකේ 464 469 මේ අධිකාරිය වූ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අර අවසර පත්‍රයකට අනුව වගා කරනවා. එතකොට ඒක මේ වගා කරන්නා විසින්ම ඒ කියන්නේ බලපත්‍රය දරන්නා විසින්ම වගා කළ කරන අවස්ථාවකදී අ, ඒ අවස්ථාවේදී අඳ ගොවියෙක් විදිහට සලකන්නේ නැහැ. ඒ කියන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අ, දීපු ප්‍රධාන පත්‍රයකදී. ඒ වගේම තමයි අර ඒ ඒ වගේ කුඹුරු ප්‍රමාණයක් තව කෙනෙක්ට බදු දීලා තියෙනවා නම් ඒ අවස්ථාවත් අඳ ගොවියා විදිහට සලකන්නේ නෑ. ඒ කියන්නේ ওই කියන විදිහට රජයේ විසින් අර වගා කිරීම සඳහා බලපත්‍රයක් ලෙස තබා දීපු ඉඩම් සලකන්නේ නැත. එහෙනම් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් අපිට අඳගොබින්ගේ ප්‍රශ්නයක් කියලා අපි ඒව බාර ගන්නවද? මම මේ අහන්නව දැන් ඔයගොල්ලෝ ගොජන සංවර්ධන නිලධාරීන් කියලා හිතාගෙනම කතා කරා. ඔබට එනවා පැමිණිල්ලක් නැත්නම් මොකක් හරි කියනවා මම අඳගොබියා අහවල් ඉඩමේ මට ඒකට බලපත්‍රයක් තියෙනවා කියලා ආවොත් ඔය LD බලපත්‍ර කියලා කියන්නේ. මොකද කියන්නේ වා? අපි අඳගොවියා විදිහට එයාව පිළිගන්නේ නැහැ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපිට බෑ. අඳගොවි අයිතිවාසිකමක් මේ පනතේ තියෙන අඳගොවියා සම්බන්ධ කිසිදු අ, අයිතිවාසිකමක් ඒ තැනැත්තාට හිමි වෙන්නේ නැහැ. ආයෙකට සලකා බලන්න දෙයක්වත් නැහැ. ඇයි පැහැදිලිවම කියනවා මේ වගන්තින් ඒක කියනවා කියලා. හරිද? හරි. එතකොට ඒකේ අපි බැලුවොත් එහෙම
අ, අනුවගන්ති දෙකකින් දක්වලා ඡේද දෙකකින් දක්වලා තියෙනවා. ඒ ඡේද දෙකේ අයන්නේ කිව්වේ බලපත්‍රය දරන්නා විසින්ම කියන එක වගාකරණ එක අඳකොවිය නොවේ කියන එක. ඒ වගේම මේක බදු දුන්න අවස්ථාවකදී අ, වෙන දේ. හරි. මට අද පොඩ්ඩක් කියන්න ඕනේ අද මේ පොඩ්ඩක් සෙසන්ස් යනකොට මේ විනාඩි 40 සෙසන්ස් තමයි මට අද ගන්න වෙන්නේ. අප්ග්‍රේඩ් එක මට කරගන්න බැරි වුණ නිසා ඒ නිසා ඔයගොල්ලෝ ආපහු මේක ස්ටොප් වුණාට පස්සේ මම දැනුම් දෙනවා. එතකොට ආපහු ජොයින් වෙන්න. හොඳ. ඉන්න විනාඩි 40 කොට සෙග්මන්ට් වලට තමයි යන්නේ. ඊගාවට හරි. එතකොට මේකේ අපි කියන්න ඕනේ දේ තමයි මේ විදිහට ප්‍රඥප්තියට අදාළව අන්ධගොවියා විදිහට සලකන්නේ නෑ කොයිම වෙලාවකටවත් කියන එක තමයි මේ ඒක එක ඈවගන්තිය. දැන් අද පාඩම් කරගන්න පුළුවන් මේ ටික ටක් ගාලා. හරිද? ආයෙ මතක කරන්න දෙයක් නෑ. හරි. ඊට පස්සේ අපි හොඳටම දන්නේ දේ. මොකද්ද මෙන්න මේක කොහෙද දෙන්නේ? අන්ධගොවියෙකුගේ අයිතිවාසිකම් උරුම වීම. අයිතිවාසිකම් උරුම වීම. තියෙන්නේ මොන වගන්තිය යටතේද? හොඳම දේ තමයි දැන් මේකෙන් මතක තියාගන්න උත්සාහ කරන්න. අන්ධගොවියන්ගේ අයිතිවාසිකම් උරුම වීම දක්වන්නේ මොන වගන්තියෙන්ද? එකේ ඈ යන. එකේ ඔන්න අර ඇයන්නයි පටලව ගන්න එපා. සමහර එක කියන්නත් පුළුවන්. එක ඈ කියන එක මතක තියාගන්න. ඈ සාමාන්‍ය A B C D ගත්තොත් D තමයි ඔකට වැටෙන්නේ. නේද? A B C D අපි ඉංග්‍රීසි අකුරු වලින් ගත්තොත් ඒ වගේ ඈ යන්න දැටෙනවා. ඒතර අපි එක ඈ වගන්තිය උරුමය සම්බන්ධයෙන් අපි එදත් කතා කළා. ඒක මතක තියාගන්න. right. එතකොට එක ඈ වදන්තිය නම් තියෙනවා උපවගන්ති දෙකක්. එතකොට පළවෙනි උපවගන්තියේදී කියවෙන්නේ මොකක්ද? එක එකේ පළවෙනි උපගන්තිය කියන්නේ මොකක්ද? අර ස්ථිර අබලතාවයට හෝ මරණයට පත් වෙන කෙනෙක් එන මිය යන කෙනෙක්ගේ අයිතිවාසිකම් පවුලේ සමාජිකයෙක්ට උරුම වෙනවා කියලා කියනවා. ඒකම තමයි ඒකේ හැබැයි ඒක ඇතුලේ උරුම වෙන ආකාරය පිළිබඳ පරිපාටිය දක්වලා තියෙනවා. ඒ වගේම තමයි ඒකේ අර හවුලේ හෝ තට්ටු මාරුවට වගා කරන ගොවියෙක්ටත් ඒ විදිහටම ඒ උරුමය ඒ පවුලේ අයට හිමි වෙනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඒ උපගන්ති දෙකයි එකයි දෙකයි එක ඈ එක ඈ දෙක. හරිද? එහෙම දැන් ඕගොල්ලෝ කියවනකොට හැමතිස්සෙම ඒ නිත්‍යානුකූල විදිහට කියන්න. එක ඈ එක ඈ දෙක. දැන් ඕගොල්ලෝට ප්‍රශ්නයක් ආවා කියන්නකො මේ වගේ වෙලාවකට කියනවා සිරිසේන තමන්ගේ සහෝදරයින් දෙදෙනා එක්ක තට්ටු මාරුවට කුඹුරක් වගා කරනවා. එතකොට සිරිසේන මිය යනවා. අ, මිය යාමෙන් පසුව කාටද මේකේ උරුමය යන්නේ? එතකොට අපිට ඩවුට් එකක් කරලා කවුද අයියයි මල්ලිත් ඉන්නවා අරකයි මේකයි කියලා හිතන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ ආයි වෙනසක් නැහැ. ඒ තට්ටු මාරුවේ අයිතිය එහෙම නැත්නම් ඒ හවුලේ අයිතිය හරි. එතකොට මේ අ, ඒකත් යන්නේ අර උරුමය විදිහටම තමයි. ඔයගොල්ලෝ මතක් කරාට කමන්නේ දැන් උරුමය දැන් මේ වෙලාවේ මතක් වෙන උරුමය යන්නේ කොහොමද කියලා. හරිද? පාඩම් කරනවා කියන්නේ ඒකයි. දැන් ඔයගොල්ලෝ දැන් ඇත්තටම සමහර අය මට කතා කරාම කියන දේ තමයි තමන්ගේ දරුවන්ගේ වැඩ තියෙනවා. ඉස්කෝලේ වැඩ තියෙනවා. වයිෆ්ගේ වැඩ තියෙනවා. එහෙම තියන අය ඉන්නවා. එතකොට පාඩම් කරගන්න වෙලාවක් නැහැ. මේ වෙලාවවත් අඩුම ගානේ ඒක මතක තියාගන්න උත්සාහ කරන්න. මම මේ අතරින් පතර ප්‍රශ්න අහනවා ඔයගොල්ලන්ට මතක් කරන්න. මොකද මේක ප්‍රැක්ටිස් නොකරුවොත් ඔයාලට නිකන් මං කියවලා වැඩක් වෙන්නේ නැහැ. අනුප්‍රාප්තිකකු නම් කිරීම තියෙන්නේ මොන වගන්තියේද? අනුප්‍රාප්තිකකු නම් කිරීම තියෙන්නේ මොන වගන්තියකද? දැන් ඉතින් පොත් පිට පෙරලන්නවත් ඕනෙත් නෑ නිකන් කියන්න ටක් කාලා මතක් වෙන්න. මොකද දැන් අපි දවස් දෙකක් විතර මේ ගැන කතා කළා. කතා නොකරන අයත් ඉන්නනේ මෙසේජ් දානවා කමන්නේ. එකයි ඕ එහෙම හරි කමන්නේ කියනවනේ.
ඔව් එක ඊ තමයි. එක ඊ නෙමේ එක ඊ වගන්තිය. එක ඊ වගන්තිය ටිකක් දිග වගන්තියක් නෙවෙයිද? මට කියන්නකො බලන්න ඒකේ උපවගන්ති කීයක් තියෙනවද කියලා. එහෙම මතක තියාගෙන නැද්ද? උපවගන්ති කීයද? හ්ම්? අපි බලමු. 8යි. උපවගන්ති 10ක් තියෙනවා. නේද? ඈ ඔව්. එක ඊ එකේ තියෙනවනේ උපවගන්ති 10ක් දරුවෝ. නේද? කියවලා බලන්න. ආ එක ඊ එකේ උපවගන්ති 10ක් උපවගන්ති නෙමේ. ඔව් උපවගන්ති. උපවගන්ති තමයි. උපවගන්ති 10ක් තියෙනවා. අනුවගන්ති නෙමේ. දැන් ඔයගොල්ලෝ පටලවා ගන්න එපා. මේවා මේ එක ඈ එක ඊ කියන්නේ උපවගන්ති නෙමේ. ඒවා වගන්ති. හරිද? දැන් ඒක තේරුම් ගත්තද කියන්නකෝ. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. එක පාටම ඇක් කියලා කියවුණාට එක්කෙනෙක්ට නේද? ඈ? හිතාගෙන හිටියේ එක ඊ කියන්නේ උපවගන්තියක් කියලාද? එහෙම කියන්නේ එතකොට අපිට විසඳකට ගිය හැකියි. ප්‍රශ්නයක් නැද්ද? හ්ම්. එතකොට එක ඊ වගන්තියේ උපවගන්ති 10ක් තියෙනවා. නේද? දැන් ඔන්න 100ට කැඳව ගන්න. ඒ 10ම දැනගන්න. අර 10 අපි කියනවනේ එක ඊ 10 තිබුණේ මොකක්ද කියලා මතක් කරගන්න. එතකොට ටක් ගාලා මතක වෙනවා 10ක් තියෙනවා කියලා. එක ඊ 10 මොකක්ද තිබුණේ? පවුලේ අර සමාජිකයා කියන්නේ මොකක්ද කියන අර්ථකථනෙනේ නේද? පවුලේ සමාජිකයා විදිහට සලකන්නේ කවුද කියලා කිව්වේ එක ඊ 10. හරිද? එක ඊ 10 තමයි අර කිව්වේ. ඒ වගේ තමයි එතකොට මේකේ අතරතුර වගන්ති 10ක් තියෙනවා ඒ කාර්ය සඳහා. මේ මට මේක හොඳටම මතක හිටිය වැඩක් තමයි. ඉතින් මේ මටත් විභාගයකට මේක ආවා. මම සම්පූර්ණයෙන් මේ උත්තරේ ලිව්වා. හරි ලේසි මේක එක අනුපිළිවෙලට මතක තියාගත්තා. එක ඊ 10. රයිට්. දැන් ඔන්න දැන් රිෆ්‍රෙෂ් කරගන්න. මේක ආපහු බලන්න හදන්න ආයි ලියන්න. දැන් අර ඔයාලා මේක දැන් මම මේ ප්‍රසන්ටේෂන් එක දෙනවා වගේම මම ඕගොල්ලන්ට ලියලා දෙනවට වඩා හොඳයි. මේ ප්‍රසන්ටේෂන් එක ආපහු බලලා පැතිසටහන් ටික කියලා 1 2 දාගෙන ලියාගෙන යන්න. මෙන්න මේ වගන්තිය මොකක්ද කියලා. ඒතකොට ලියනකොට මතක් වෙනවා. හරිද? නැත්තම් ඇත්තටම වැඩි හිටියන්ට මතක හිටින්නේ නැහැ නේ ලේසියකට. රයිට්. ඊගාවට මොකක්ද අහන්නේ බලමුකෝ. අයිතිවාසිකම් උරුම වීමට අනුප්‍රාප්තිකව නොමැති අවස්ථාව තමයි ඊගාවට අහන්නේ. මොකක්ද ඒ වගන්තිය? දැන් ගියේ මොකක්ද කියලා බලන්න මේ කියන්නකො ඒ වගන්තිය මතක තියෙනවද කියලා. දැන් අපි කියනවා ඊය එකෙන් කියන වගන්තිය කියලා. ඔව් එක කියද එක එක ඊ. ඔව්. එතකොට එක ඊ එකෙන් කියන මොකද්ද? අනුප්‍රාප්තිකයකු නොමැති අවස්ථා කියලා. නේද? එන්න එක දැන් මේ අහන්නේ අනුපිළිවෙලට කියලාත් ඕගොල්ලන්ට පේනවා. හැබැයි ඉතින් මගන්ති ටික මොනවද තියෙන්නේ කියලා මතක නැත්නම් ඒකත් කියන්න බෑ කියලා මම දන්නවා. එතකොට මේකෙදි එක ඊ වගන්තිය තමයි දැන් ඔන්න මතක තියාගන්න ලේසි. ඉස්සල්ලා කිව්වේ අනුප්‍රාප්තිකය නම් කිරීම දැන් නැති වුණොත් මොකද කරන්න කියලා අහන්න ප්‍රශ්නේ. ඒක තියෙන එක ඊ. එක ඊ වගන්තියේ එක ඊ වගන්තියේ කීයක් තියෙනවද ගගන්ති උපවගන්ති කීයක් තියෙනවද? උපවගන්ති
තියෙනවා එකේ දෙකක්. හරිද? ටිකක් දිගයි නමුත් ඒ වුණාට ඒකේ උපග්‍රන්ථි දෙකක් තියෙනවා. එතකොට දැන් මේක අපි දන්නවා. අපි එදත් කතා කළා.